අද දිනේදී බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්තුමා ජනාධිපති කාර්යාලයේ ලේකම්තුමා ඇතුළු රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල ස්වේච්ඡා සංවිධාන කියන සියලුම රජයේ ආයතන ඒකරාශී වෙලා අද දවසේදී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් අපිට වෙන් කරලා තියෙන ජූනි මාසයේ ශාසන ඉතිහාසයේ මිහින්තලා වෙනුවෙන්ම මිහිඳු හාමුදුරුවෝ වෙනුවෙන්ම පොසොන් පෝයක් රජදරුව වෙන් කරලා තියෙනවා. ඒ නිමිත්තෙන් සිංහල රජ දවසේ ඉඳලා අතීතයේ ඉඳලා වසර 2333ක් වෙන මේ පොයේ දවසට ජූනි මාසෙට. ඒ නිමිත්තෙන් වසර දෙකක් මේක ගැසට් කරලා තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව, ඒ වගේම විදුර වික්‍රමනායක බුද්ධ ශාසන ඇමතිවරයා, ඒ වගේ විදුලි ඇමති කාංචන විජේසේකර, ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ අනිකුත් නිලධාරීන් හරහා මේ පුදබිමේ සියලුම ඉදිකිරීම් ආරක්ෂාව සහ සංවර්ධනය සහ තේවාව පවා ලංකාවාසී ලෝකවාසීන්ගේ ආධාරයෙන් උපකාරයෙන් ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂ බලකායේ බටවරියන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිවෙමින් පවතින තේවාව හෙවිසි වාදනය කරමින් බුද්ධ පූජා වඩම්වන අවස්ථාවේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව, බුද්ධ ශාසන ඇමතිවරයා විදුර වික්‍රමනායක, විදුලි ඇමති කාංචන විජේසේකර, ඒ වගේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ ත්‍රිවිධ හමුදාවම සිවිල් ආරක්ෂ බලකායම මේ වසර දෙක තුල භූමියෙන් ඉවත් කරලා අපිත් එක්ක තියෙන අමනාපෙට සම්බුද්ධ ශාසනය ඉදිවෙනින් පවතින සියල්ල අඩපණ කළා. කිසිදු මේ ගැසට් කරලා තියෙන පොසොන් පින්කම කරේ අවශ්‍ය කරන සහයෝගය ලබා දුන්නේ නැහැ. ඉතින් එම නිසා මෙවර වර්තමාන ආණ්ඩුව, ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය සියලුම ආයතන ප්‍රධානීන් අද ත්‍රිවිධ හමුදා, පොලිසිය, සිවිල් ආරක්ෂක මේ ඔක්කොම අද ගෙන්නුවා මෙතෙන්ට. ගෙනල්ලා ඒ නියෝගයෙන් මේ උතුම් පින්කම ලංකාවාසී ලෝකවාසී හැම දෙනා සමරන ඇට මිඳුලට බද්ධ වෙච්ච පින්කමක් තමයි පොසොන් මංගල්‍යය. ඒ උතුමන් වහන්සේ වෙනුවෙන් කරන පින්කම සඳහා රජයෙන් කරන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දෙන්නට අද දවසේදී කටයුතු කළා, සාකච්ඡා කළා, සම්මත කරගත්තා. ඒ වගේම විශාල මුදලක් මේ සඳහා වැය වෙනවා. ඉතින් රජයේ අනුග්‍රහය වගේම රජයේ ප්‍රමාණවත් මුදලක් අද වර්තමානයේ වට නැහැ. එහෙනම් අපි එකඟ වුණා පෙර පරිදි අපි සම්මාදම් කරලා පිණ්ඩපාතේ ගිහිල්ලා අපේ බැංකුවල අනුග්‍රහය ඇතුව ඒ පින්කමට ලංකාවාසී ලෝකවාසී ආගම් ભેදයකින් ජාති ભેදයකින් තොරව